එතකොට ළමයෙක්ගේ පෝෂණයේ අංක 1 කෑම නෙමෙයි අංක 1 වතුර. එතකොට ළමයාගේ බර අනුව ලැබෙන්න ඕන වතුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ ඩීටේල්ස් පස්සේ කියන්නම්. ඒක කියන බෝරින් වෙනවා. ඔළුවේ තියාගන්න ළමයෙකුට අංක 1ට දෙන්න ඕන දේ තමයි වතුර. අංක 2ට තමයි ඔය කියන කෑම එන්නේ. ඒතකොට අපි කෑම වල අර ප්‍රශ්නේ කිව්වා දෙමව්පියෝ වුණාම මම දකින දේ තමයි දෙමව්පියෝ අනිවාර්යෙන් දරුවන්ට රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න ඕනේ. ගරු කරන්න ඕනේ. මට ඇවිල්ලා වතුර ඔව්. එතකොට දැන් වතුර බොන එක දැන් සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා. මම ඕනනම් ඒ ඩීටේල්ස් එක කියන්නම්. සාමාන්‍යයෙන් දල වශයෙන් මම මේ ගණන් කියන්නේ මේක ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක කියන්නේ පායන කාලෙකදී එහෙම නැත්නම් වහින කාලෙකදී අපි ඉන්න එන්වයරන්මන්ට් එක අනුව දාඩිය දාන ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට මේ දල අගයක් කියන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් කිලෝ 10ක් විතර වෙන ළමයෙක් දවසකට ලීටරයක විතර වතුර ප්‍රමාණයක් බොන්න ඕනේ. මේක අඩු වැඩි වෙන්න පුළුවන්. කිලෝ 20ක් වෙනකොට ලීටර 1.5ක්, කිලෝ 30ක් වෙනකොට ලීටර 1.3 කාලක්, කිලෝ 40ක් වෙනකොට ලීටර 2ක්, කිලෝ 50න් උඩ වැඩි හිටියෙක් නම් ලීටර 2.5ක්. මේ ඔක්කොම දල වශයෙන් අගයක්. මේක පරිසර තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ ළමයෙක් නිතර ලෙඩ වෙනවා නම් අංක 1ට ඔයගොල්ලන්ගේ ඔළුවට එන්න ඕන දේ තමයි මගේ දරුවා බොන වතුර ප්‍රමාණය ප්‍රමාණවත්ද? දැන් අපි ගොවිතැන් කරන්නේ කොයි කාලේ බලාගෙනද? බැස්ස කාලේ බලා. ඒකෙන් මොකද්ද කියවෙන්නේ? ගොයම් පැල වලට වතුර ඕනේ. අනිවාර්යයෙන්. අංක 1ට වතුර ඕනේ. රජයේ පොහොර සහන ආධාර බලාගෙන අපි ගොවිතැන් කරන්නේ නැහැ. අපි බලන්නේ වතුර. එහෙනම් ගොයම් පැලයකට ඒක එහෙමනම් මිනිස්යාට දරුවටත් ඒක එහෙම තමයි. එතකොට අංක 1ට දරුවට ප්‍රමාණවත් වතුර දෙන්න. එතකොට ඔයගලගේ දරුවගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න එතනින් පටන් ගන්න පුළුවන්. අංක 2ට එනවා ඔය කියන කෑම. එතකොට එතනදී ප්‍රශ්නයක් එනවා මොන කෑමද? මොකද හිතෙන්නේ? ඒක ගැන මට උත්තරයක් දෙන්න අමාරුයි ඩොක්ටර්. හරි. එතකොට මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. ගහකුයි පැලේකුයි තියෙනවා. අපි හිතමු පොල් ගහයි පොල් පැලේ. එහෙම නැත්නම් ගොයම් ගහයි ගොයම් පැලේ. මේ දෙක ගත්තම එකක්ද දෙකක්ද? පැල දෙකක් නේ. නෑ අපි හිතමු පොල් ගහම ගමුකෝ. පොල් ගහ තියෙනවා පොල් පැලේ තියෙනවා. ඔව්. මේක එකක්ද දෙකක්ද? පොල් ගහයි පොල් පැලේ ලොකු නම් පොල් ගහ. හා. එතකොට පොල් පැලේට සාත්තු කරන විදියයි පොල් ගහට සාත්තු කරන විදියයි එකක්ද දෙකක්ද කියන්නේ? දෙකක්. දෙකක්.